හදන්න හදන්නේ ලංකාවේ අපි කවුරුත් කන්න කැමති හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පරිප්පු වඩු. ඉතින් මේකට මම අරන් තියෙන අලුකඩ පරිප්පු පැය 5ක් විතර පෙඟෙන්න තියලා, තව මම අරගන්නවා ලුණු, එතකොට මිරිස් සහ කරපිංචා. මේ කරපිංචා නම් ෆ්‍රෙෂ් ඒවා නෙමෙයි, මම ගෙදර වේල ගත්තා. මොකද මෙහි මට කරපිංචා ගන්න නැහැ. ඉතින් ඒක තමයි පාවිච්චි කරන්නේ. ඉස්සරලාම මගේ පරිප්පු ටික මම ග්‍රයින්ඩ් කරගෙන එන්නම්. ඉතින් මම ග්‍රයින්ඩ් කරගත්ත පරිප්පු මෙන්න මේ විදිහට තමයි පේන්නේ. සමහරට ඉතුරු වෙලා තියෙනවා. ඇත්තටම එහෙම තියෙන්න ඕනේ. මොකද නැත්තම් අර ගොඩක්ම පිටියක වගේ වුණාම ඒක රස නැහැ ඇත්තටම. ඊට පස්සේ මම දැන් හදන්නේ මගේ ලුණු ටික මිරිස් ටිකයි කපා ගන්න. ඔයාලා දන්නවද මට මේක හදන්න හිතුනේ අපේ දිලි මගේ වීඩියෝ එකක් බලලා. දිලිනේ. එයාගේ නම දිලිනේ. මම හරිම ආස නිලියක්. මම එයාගේ වීඩියෝස් වලදවාම බලනවා. එයා ඉන්න ටෙලිඩ්‍රාමාසුත් බලනවා. මේ දවස්වල ඉර හැංගිලා බැලුවා. දැන් ඒක ඉවරයි. ඔයගොල්ලෝ දැන් තව මොන හරි ටෙලිඩ්‍රාමාස් තියෙනවා නම් එයා ඇක්ට් කරපු හරි ඇක්ට් කරන හරි මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ තරම් එයාගේ දේවල් බලන්න ආසයි. දැන් මම මිරිස් ටික කපලා දාගන්න හදන්නේ. ඔයාලට රස ප්‍රමාණය අනුව දාගන්න. ඊට පස්සේ මගේ කරපිංචා ටික මම මේකට ඇඩ් කරගන්නවා. මේ කරපිංචා මෙහෙම හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න කැමතියි නම්. මොකද පිටරට ඉන්න යාළුවන්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් කරපිංචා ගන්න ලැබෙනවා හරිම අඩුයිනේ. ඉතින් ඒ හම්බුන වෙලාවට ටිකක් වැඩිපුර අරගෙන මේ විදිහට හදලා අපිට මාස 4ක් 5ක් වුණත් තියාගන්න පුළුවන්. මේකට මයික්‍රෝවේව් එකක් ඕනේ. මම හිතනවා ඉතින් පිටරට ඉන්න කවුරු ගාවත් මයික්‍රෝවේව් එකක් තියෙනවානේ. ඉතින් ලේසියෙන් මේක හදාගන්න පුළුවන් විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත. හරි වටිනවා ඉතින් මට නම්. ඉතින් මම මේ ටිකක් දැම්මා. හරි වැඩේ කියන්නේ මට ටිකක් අයින් කරගන්න බැරි වුණා මගේ බබාට. මොකද එයා වැඩි මිරිස් ලුණු වගේ දේවල් කන්න කැමති නැහැ. ඉතින් මම චුට්ටක් අයින් කරගත්තා. මිරින්දුණු පොඩකුත් දා ගන්නවා දැන්. ඊට පස්සේ කෑලි මිරිස් රස ප්‍රමාණයට කොච්චර සැරයක් වලට ඕනද කියලා හිතලා එකත් එක්ක හිතලා බලලා දාගන්න. දැන් ඉතින් හොඳට හොදගෙන ඇවිල්ලා මේක මික්ස් කරන්න තමයි හදන්නේ. හොඳට මික්ස් කරගන්න. හරිම සුවඳයි මේ වෙලාවේදී වුණත් මේක. මේ වෙලාවේදී මට හිතුණා මේක පොඩක් ග්‍රයින්ඩ් වෙලා තියෙනවා මදි කියලා. අර ඇලෙන ගතිය ටිකක් මදි. ඉතින් මම මේකෙන් මිශ්‍රණය කොටසක් අරන් ගිහලා ආයෙත් ග්‍රයින්ඩ් කළා. ඔක්කොම නෙමෙයි කොටසයි. ග්‍රයින්ඩ් කරලා ආයෙ අනලා බලපුවහම රස බැලුවම එතකොට නම් ඉතින් රස ලුණු මදි. ඊට පස්සේ අපහොලන ටිකක් මම ඇඩ් කරගෙන ආයෙ මික්ස් කරලා බලන්න. හරිම ලස්සනයි සම්බෝලයක් වගේ තියෙනවා. දැන් බබාගේ ටිකක් හදාගන්න හදන්නේ. ලුණු ටිකක් විතරයි මම එයාට ඇඩ් කළේ. කෑලි මිරිස් දැම්මේ නැහැ. ඇත්තට මම ඊට කලින් බබාට මම වඩේ දීලා නැහැ. ඉතින් මම දන්නේ නැහැ මේක කයිද නැද්ද කියලා. ඉතින් එයාගේ ක්ලාස්ට තිබ්බා. දැන් ඉතින් මම මේක අවශ්‍ය හැඩයට හදාගන්න හදන්නේ. එයාට මම ෂේප්ස් දෙකකින් විතර හදාගත්තා. සමහරවිට හැඩය නිසා කන්නත් ඉඩ තියෙනවානේ. දැන් ඉතින් අපේ ටිකත් හදාගත්තා. මේ විදිහට මම හිතපු තරම් ගොඩක් ආවේ නෑ. මම ඇත්තටම කිරලා මැරලා ගත්තේ නැහැ පරිප්පු. නිකන් අතට හවුන ප්‍රමාණයක් ගත්තේ. මම ඊට වඩා හදන්න බලාපොරොත්තු වුණත් ඉච්චර හදාගන්න බැරි වුණා. කොහොම හරි දැන් ඉතින් වැඩේ ටික මම ගැඹුරුතරේ බැදගත්තා. ඉතින් ඒ ටික එහෙම බැදෙනවා. රන්නම් පාට වෙනකම් බැදෙනවා. දිලිම. එහෙම නැත්නම් දිලිනේ. මේක දෙපාරක් බැදගත්තා. මම එහෙම කරේ නැහැ. මම එකම පාර පොඩ්ඩක් ගින්දර අඩු කරලා බැදගත්තා. සමහරට දෙපාරක් බැදගත්තාම ඊට වඩා හොඳ ක්‍රිස්පි එකට එන්න පුළුවන්. ඔයගොල්ලෝ එහෙමත් try කරලා බලන්න. බලන්නකෝ දිලිමගේ YouTube channel එකේ තියෙනවා. එයා හදපු විදිය. ඇත්තටම ඊළඟට මම මගේ කරපිංචා ටිකක් බැද ගන්නවා. ඔන්න බලන්න මේ ටික බැදුනහම
අර ෆ්‍රෙෂ් කරපිංච බැද්දා වගේම හොඳ පාටකට සුවඳට එනවා. ඇත්තටම ඒ කරපිංචක හොදි එකකට උනත් දැම්මහම මොන හරි කරීස් වලට දාපුවම ඒක අර නෝමල් විදිහටම එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඇති අර කරපිංචකේ පාට ඒ විදිහටම එනවා. රසත් ඒ වගේමයි. ඉතින් එහෙනම් ඔන්න දිලිනි හදපු වැඩේ බලලා මමත් පරිප්පු වැඩේ හැදුවා. ඔයගොල්ලොත් බලන්නකෝ එයාගේ YouTube channel එක හරිම ලස්සනයි. හරිම අව්‍යාජයි. එයාගේ YouTube channel එකේ නම දිලිනියන් චරිත්. ඉතින් දිලිනි මමගේ වීඩියෝ එක බැරි වෙලා හරි බැලුවොත් පුංචි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මම හරිම ආසයි ඔයාට. ඉතින් එහෙනම් මගේ වැඩේ ටික බෙදලා ඉවරයි. අන්න ඔහොම තමයි මගේ වැඩේ ටික පෙන්න තියෙන්නේ. හරිම සුවඳයි, හරිම ලස්සනයි. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒක ඇතුළ හොඳට තැම්බිලාද කියලා. ඔව් නේ හොඳට තැම්බිලා සුවඳක් තියෙනවා. රසත් එහෙමයි. රසත් හොඳයි. අර අපි කඩෙන් ගන්නවා දේ වගේම රසත් තියෙනවා. ඉතින් එහෙනම් මම මේක රස විඳින්නම්. ආයෙත් මම ඔයගොල්ලොත් එක්ක මේ වගේ වීඩියෝ එකකින් එකතු වෙන්නම්. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා follow කරලා තියාගන්න. ඉතින් මම ජීවත් වෙන රටේ දේවල් මම එතකොට තව මේ වගේ රස කෑමක් හදපුවම මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න. අදට එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.